අයිබෝවන් මදුරුව ටික එලවන්න තමයි හදන්නේ. මේ දවස්වල හරියට මදුරුවනේ. අද උදේ මම බෝධිනී සමරනායක කියන මහත්මියගේ මුහුණු පොතේ තමයි දැක්කේ මේ ක්‍රමයට මදුරුව ටික එලව ගන්න පුළුවන් කියලා. මම මේ හදන්නේ ඒක අත්හදා බලන්න. මුලින්ම මම ගිහිල්ලා කොහොඹතු ටිකක් කඩාගත්තා. ඊට පස්සේ වේලිච්ච පොල්ලෙලි ටිකකුත් අරගෙන මෙන්න මේ විදිහට භාජනයකට දාගන්නවා. මං ගත්තේ ඇලුමිනියම් භාජනයක් මං අයින් කරලා තිබ්බ. මොකද අපි මේක පත්තු කරගන්න ඕනනේ. මේ පොල්ලෙලි ටික ඔලව ගන්න ලේසි වෙන්න ඔන්න මං පහන්තිර ටිකකුත් පොල් තෙල් වලින් පොඟව ගත්තා. ඒ පහන්තිර ටිකත් ඔන්න මං පොල්ලෙලි උඩින් දාගෙන ඉතුරු පොල් තෙල් ටිකත් මේ පොල්ලෙලි උඩට වක් කරනවා. එතකොට ඉක්මනටම මේ පොල්ලෙලි ටික පත්තු වෙනවා. ඔන්න මන් දැන් පහන්තිර ටික පත්තු කරගන්නවා. අපි දැන් ටිකක් ඉමුකෝ මේ පොල්ලෙලි ටික පත්තු වෙනකන්. ඇත්තට මේ මහත්මිය සඳහන් කරලා තිබුණේ මේ දුම හදාගෙන ගේ ඇතුලේ එකපාරක් විතරක් ගෙනහිල්ලා ඊට පස්සේ දුම් කබල එළියෙන් තියන්න කියලා. මෙතෙන්දි ඔයාලට පොල් එළි වෙනුවට පොල් කටු ගන්නත් පුළුවන්. ඒ වගේම කොහොඹ කොලත් එක්ක තීනවා නම් මදුරු තලා පැලයකුත් දාන්නකෝ. ඔන්න දැන් අපේ පොල්ලෙලි ටික පත්තු වෙනවා. දැන් මං හදන්නේ මේ අපේ කොහොඹ අත්තේ තියෙන කොහොඹ ඉති ටික කඩලා මේ ගින්නට දාන්න. ඔන්න දැන් ඔයාලට පේන වෙති දුම එනවා. අපි දැන් මේක අරගෙන ගිහිල්ලා ගේ ඇතුලේ එකපාරක් විතරක් දුම් අල්ලමු. ඇත්තටම මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට ගේනකොට මේ දුම අල්ලලා පැය කිහිපයක් ගත වෙලා. අපේ ගේ ඇතුලේ ඇත්තටම එක මදුරුවෙක්වත් හිටියේ නෑ. ඉතින් ඔයාලත් මේ ඩෙන්ගු රෝගයක් පැතිරෙන කාලේ මේ ක්‍රමය අත්හදා බලලා ඔයාලගේ නිවෙස්, ඔයාලගේ පොඩි දරුවෝ මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න. ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට. ආදරේ හැමෝටම ගිහින් එන්නම්. මතක ඇතුව දුම් කබල එළියෙන් තියලා තියන්න. ස්තුතියි ඔයාලට.